එතකොට මෙහෙමද ඒදම් උයන එන්නේ. ඒදම් උයන මෙහෙම ආපුවාම මේ ගස් දෙක මේ අත් දෙක උස්සලා එකට ලං කරපුවාම ගස් දෙක එක ළඟ හිටවන්න මේ දෙවියන් වහන්සේ පරීක්ෂණයක් නැතුව එක ළඟ හිටවන්න ගොනෙක්ද. එතකොට ඔය විදිහට ඒදම් උයනෙන් නික්මාව ගංගා හතරකට බෙදිලා ගලා ගියානේ. එතකොට ඔය කතාව ඔහොම විකෘති කරන්න ඕක බලන අපි ගොන්ද අපි දසයෙන් කොටසක් දීලා දන ගහගෙන වැඩ කරලා දසයෙන් කොටසක් දීලා සුද්ධවත් ඉඳලා එතකොට පමණ දැන ක්‍රියා කිරීම අපවිත්‍රකම කාම ක්‍රෝධය සල්ලාලකම රූප ඇඳීම මායාව මංගල්‍ය ගෝසා ඔය මුකුත් නොකර අපි ඔය කතාව ඔය දේශනාවේදී ඔහොම අහන්න අපි ගොන්ද. දැන් මෙතන තියෙන මේ ගංගා හතරට බෙදීම පවා මේ ගංගා හතරකට බෙදීම පවා කොතන හරි මෙතන දූපතක්නේ. මෙතන එකකට වැඩිය දූපත් තියෙනවා කියන්නේ ඒදම් උයනේ ආදම් සහ ඒව ඉන්න ඕනේ මෙතන. එතන ජීවන වෘක්ෂය. එතකොට පාලමක් හදලා පාලම් දාලා ඔහොම ඈතට ගිහිල්ලා මොනවාද යහපත හා නපුර දැන ගැනීම තවත් දුර ඈත. එතකොට ඒදම් උයනේ ඔය කතාව විකෘති කරලා අපි සාපයක් ලබා ගත්තනේ. එතකොට ඒ සාපේ තවත් ඕක නිසා අපිට සාපයක් ආවනේ. එතකොට ජේසුගේ බොරුවක් දාලා ඒ සාපේ තවත් වැඩි කරානේ. එතකොට අපි සාපනේ. එතකොට අපි ගොන්නේ මේ ඔය උපත්ති පවා මුන් විකෘති කරපු කතාවක් උඹලා දේශනාවට ඔහොම දාගෙන යන්න අපි අහන්න ඒක අපි ඒ තරම් ගොන්. එතකොට අපි දන ගහගෙන බඩ ගාගෙන වැඩ කරලා උඹලාට එහෙම දසෙන් කොටසක් දීලා අපි සාපයක් ලබා ගත්තා. සුද්ධවත් ඉඳලා.